හරි ඔයාලා අපේ මන්ත්ලි ප්ලෑන් එක හෝ ප්‍රෝ ප්ලෑන් එක ගත්තොත් අපි ඔයාලට ලින්ක් එකක් එවලා තියෙනවා ලොගින් වෙන්න. එතකොට ඒකේ ඊමේල් එකක් තියෙනවා පාස්වර්ඩ් එකක් තියෙනවා. ඒ ලොගින් ලින්ක් එකට ගිහිල්ලා ඔයාලා යූසර් ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දාලා ලොග් වුණාම ඔයාලට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන්. එතකොට මේක තමයි ඩෑෂ්බෝඩ් එක ඔයාලට මුලින්ම ලොග් වෙනකොට පෙන්වන්නේ. එතකොට මේකේ වලට ඔයාලගේ දවසේ සමර එකක් සේල්ස් වල බලා ගන්න පුළුවන් මේ විදිහට මේ විදිහට ස්ක්‍රෝල් කරලා පල්ලෙහාට ඔයාලා ඒ දවසේ සේල් කරොත් මේකේ අදාළ ඒ දවසට අදාළ විස්තර දවසට හෝ මාසෙට ඔයාලා මෙතන සිලෙක්ට් කරන ඩේට් රේන්ජ් එකට අදාළ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සමර එක. ඉතින් මම මේ වීඩියෝෙන් මේකේ බේසික් ෆීචර්ස් ටික නිකන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ කියලා දෙන්නම්. ඉතින් මෙතන ෆිල්ටර් ටිකක් තියෙනවා ඔයාලට මම ඒක කියන්නම් මුලින්. ඉතින් මේ ටුඩේ ක්ලික් කරොත් ඔයාලට අද දවසේ ප්‍රොෆිට් ටෝටල් රෙවෙනියු පෙන්ඩින් පේමන්ට්ස් ඒ ඔක්කොම බලා ගන්න පුළුවන් සමර එක මෙතන ෆිල්ටර් වෙලා එයි. ඒ වගේම ඊයේ බලා ගන්න මෙතන yesterday ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඊයේ දවසේ වාගේ සේල්ස් කොහොමද පෙන්ඩින් පේමන්ට්ස් ප්‍රොෆිට් අදාළ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සතිය බලා ගන්න this week. ඒ වගේම මාස බලා ගන්න this month. මේ වගේ ඔයාලට ලේසියෙන් ක්ලික් කරලා ෆිල්ටර් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කස්ටම් ඩේට් එකක් දීලා මෙන්න මේ විදිහට අදාළ දවස දැන් හිතමුකෝ ගිය මාසේ 9 වෙනිදා බලා ගන්න ඕන නම් මෙන්න මේ විදිහට අදාළ දවස් සිලෙක්ට් කරලා ඇප්ලයි දෙන්න. එතකොට මේ විදිහට ඔයාලට ඒ දවසේ පින්නනවා. එහෙම නැත්නම් ඔයාලට රේන්ජ් එකක් විදිහට බලා ගන්න ඕන නම් මෙතන ස්ටාර්ට් ඩේට් එන්ඩ් ඩේට් කියලා තියෙනවා. ඩේට් පිකර් දෙකක්. ඒකෙන් ඔයාලට අවශ්‍ය රේන්ජ් එක දෙන්න මට ජූනි 1 වෙනිදා ඉඳන් හිතන්න ජූනි 8 වෙනිදා වෙනකම් බලා ගන්න ඕන. එහෙම දීලා ඇප්ලයි දෙන්න. එතකොට ඔයාලට ඒ අදාළ රේන්ජ් එකට අදාළ විස්තරය මෙන්න මේ විදිහට ලස්සනට බලා ගන්න පුළුවන් chart වලින් සමර එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ සිස්ටම් එකම සිංහලට මාරු කරගන්න පුළුවන්. ලේසියෙන් මෙන්න මෙතන ඊයෙන් වැටලා තියෙන එක ඔයා මෙන්න මේ සිං කියලා තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරන්න. අන්න එතකොට බලා ගන්න පුළුවන් සිංහලටම මාරු වෙනවා සිස්ටම් එකම. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන රිපෝට්ස් කියලා තියෙනවා. මේ රිපෝට්ස් වල තමයි ඔයාගේ රිපෝට් සේරම පෙන්නන්නේ. මෙතන profit loss purchase and sale වගේ ඔක්කොම විස්තර ඔයාලට charts එකකම බලා ගන්න පුළුවන්. මම නිකන් ක්ලික් කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට ලස්සනට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ sales orders අදාළ විස්තර මෙන්න මේ කවුලෙන් බලා ගන්න පුළුවන්. ඒ ඔක්කොම විස්තර ටික මෙතන ඩිස්ප්ලේ වෙයි. ඊට පස්සේ ඉන්වෙන්ටරි එක අදාළ තොරතුරු වලට මේ කවුලෙන් බලා ගන්න පුළුවන්. products categories හදන්න, product add කරන්න, edit කරන්න වගේ දේවල් මේකෙන් පුළුවන්. categories හදන්න, edit කරන්න වගේ දේවල් මේකෙන් පුළුවන්. ඒ වගේම ඔයාලට brand වගේ මොනවා හරි දැන් clothes shop එකක් වගේ නම් ඒ දේවල් ටික brand හදාගන්න edit කරන්න ඒ වගේ දේවල් පුළුවන්. discount දාන්න, volume pricing ඒ volume pricing එහෙම මම ඉදිරි වීඩියෝස් වලින් කියන්නම්. ඔයාලට idea එකක් නැත්නම් දන්න අය ඇති. එයාලට අපේ demo දීලා තියෙන ඒ වගේ try කරලා බලන්න පුළුවන්. ඔයාලට මේ හැම feature එකම අපේ demo එකේ තියෙනවා. ඔයාලට ඒ demo එකෙන් දාලා මේ data දාලා බලන්න පුළුවන්. dummy data වගේ දාලා test කරලා බලන්න පුළුවන් කොහොමද වැඩේ වෙන්නේ කියලා. මෙතන print label තියෙනවා. ඔයාලට barcode විදියටයි QR දෙකෙන්ම print කරන්න පුළුවන්. label warranties මෙතන සමහර features ඔයාලට පෙන්වන්න නැති වෙයි. example විදිහට මේ free use orders warranties වගේ දේවල් සමහරට ඔයාගේ system එකේ නැති වෙන්න පුළුවන්. ඒවා මම කියන්නම් කොහොමද enable කරගන්නේ කියලා. එතකොට contacts customers ලගේ suppliers ලගේ ඒ තොරතුරු මේ tab වලින් manage කරගන්න පුළුවන් ඔයාලට. මේ විදිහට ඒ තොරතුරු බලා ගන්න පුළුවන්. edit කරන්න customer due payments pay කරන දේවල් කොහොම කරගන්න පුළුවන් මේ වගේ.
සප්ලයර්ස් ලගේ තොරතුරු ඒ වගේ දේවල්. ඊට පස්සේ ඩෙලිවරි පාර්ට්නර්ස් ඔයා COD වගේ දේවල් කරනවා නම් ඒවත් මෙතන ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ සිස්ටම් කියන ටැබ් එකේ මෙතන settings තියෙනවා. මේ settings වලින් ඔයාට සිස්ටම් එකේ ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඔයාගේ එක්සැම්පල් එක විදිහට ඔයාගේ ස්ටෝර් එකේ නම, contact number, address, logo එකක් මෙතනින් ඔයාට select කරන්න පුළුවන්. ඔයාගේ මාරු කරන්න පුළුවන් logo එක ස්ටෝර් එකේ. ඒ වගේම දැන් අර මං කලින් කිව්වනේ warranty එක ඔයාගේ පෙන්වන්න නැත්නම් මෙතන ඔයාගේ මේ දම්පාට වෙලා නැති වෙන්න පුළුවන්. මේක ඔයා මෙන්න මෙහෙම තියෙන්න පුළුවන් ඔයාගේ. ඔයා මෙන්න මෙහෙම දම්පාට වෙන්න ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙතන save දෙන්න. එතකොට ඔයාට මෙතන බලා ගන්න පුළුවන් warranties කියන එක ඇවිල්ලා ඇති. මෙන්න මේ විදිහට. ඒ වගේම මෙතන ඔයාට warranty එක print කරන්න ඕනේ දාලා තියෙනවා මෙන්න මේ setting වලින්. ඔයාට print කරන්න ඕන නම් මේවා default enable තියෙනවා. ඔයාට off කරන්න පුළුවන් print කරන්න ඕනේ නැත්තම්. මේ thermal receipt කියන්නේ POS එකෙන් print කරන receipt එක A4 invoice එකේ quotation එකේ වගේ ඒවාට warranty පෙන්වන්න අවශ්‍ය නැත්තම් ඒවා අයින් කරලා save දෙන්න පුළුවන්. නැත්තම් තියන්න. ඊට පස්සේ receipt and labels වල ඔයාට කැමති POS මේකෙන් print කරද්දී ඔයාට කැමති receipt එක කැමති එකක් select කරගන්න පුළුවන් මෙතන. සමහර shop වල තියෙනවා සාමාන්‍ය මිල, අපේ මිල, ඒ වගේ receipt design ඔයාට ඕන නම් මේ වගේ select කරලා ඔයාට save දෙන්න විතරයි තියෙන්නේ. හරිම ලේසියෙන් මේවා මාරු කරගන්න පුළුවන්. කැමති receipt design එකක් ඔයාට select කරලා දාගන්න විතරයි තියෙන්නේ. ඒ වගේම ඔයා දැන් restaurant එකක් වගේ මොනවා හරි කරනවා නම් ඔයාට KOT එක POS එකේ පෙන්වන්න නැති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක දම් පාට වෙන්න ක්ලික් කරලා save දෙන්න. එතකොට ඒක enable වෙනවා. ඒ වගේම මෙතන receipt එකට අදාළ විස්තර ටිකක් තියෙනවා. ඒ කියන්නේ store එකේ logo එක ඔයාට අයින් කරන්න පුළුවන් අවශ්‍ය නැත්නම්. contact number අවශ්‍ය නැත්නම් අයින් කරන්න පුළුවන්. address ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම receipt එක අන්තිමට thank you for your business එක වෙනුවට වෙන මොනවා හරි ඔයාලට සිංහලෙන් මොනනම් දාගන්න පුළුවන් මේ වගේ. මේ වගේ edit කරලා save දෙන්න විතරයි තියෙන්නේ. ඊට අමතරව දැන් ඔයාලට default තියෙන්න පුළුවන් මේ වගේ ඉංග්‍රීසියෙන් තියෙන්න පුළුවන්. එතකොට ඔයාලට සිංහලට මාරු කරගන්න ඕන නම් මෙතන ලේසියෙන්ම මේ ටික් එක දාලා සිංහලට මාරු කරගන්න පුළුවන්. ඒක ඉංග්‍රීසියට ආය ඕන නම් ආය අන්චෙක් කරන්න ඔටෝම මෙන්න මේ විදිහට ඉංග්‍රීසියට මාරු වෙයි. මෙන්න මේ විදිහට. ආය සිංහලට දාගන්න ඕන නම් මේක enable කරන්න විතරයි තියෙන්නේ. ඔයාට දැන් මෙතන තියෙන එක අවශ්‍ය නැත්නම් ඔයාට වෙන මොනවා හරි දාගන්න ඕන නම් එකතුව ඉතිරි මුදල මේවට ඔයාට වෙනම මෙතන ටයිප් කරලා ඕන නම් සේව් කරගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මෙතන ටයිප් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් අපේ සිස්ටම් එකෙන්ම දෙන මේක සිලෙක්ට් කරලා තියන්න පුළුවන්. මේ විදිහට. දාලා සේව් දෙන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මිලිමීටර් 58 රිසිට් බිල් කරන printer තියෙන්න පුළුවන්. එයාලට මෙන්න මේ 58 මිලිමීටර් රිසිට් සිලෙක්ට් කරලා සේව් දෙන්න. මිලිමීටර් 80 තියෙන ටිකක් ලොකු රිසිට් වදින printer වලට මේක සිලෙක්ට් කරන්න එපා. මෙතනින් මේ ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට A4 invoice එක ඩිසයින් කරගන්නත් පුළුවන් කැමති විදිහට. මේ වගේ සිලෙක්ට් කරලා සේව් දෙන්න විතරයි තියෙන්නේ. ඒ වගේම invoice එකේ colors මාරු කරගන්න පුළුවන්. මේ වගේ ACM select කරලා save දෙන්න විතරයි තියෙන්නේ. හරි ඊට පස්සේ අපේ POS screen එකේ ඔයාට settings වගේක් enable කරගන්න තියෙනවා මෙතන. මේ POS එක click කරලා මෙතන direct edit item price කියලා තියෙනවා. එතකොට මම නික අපේ POS screen එක පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට තියෙන්නේ. එතකොට ඔයාලා item එකක් මෙන්න මෙතන select කරපුවහම මෙන්න මෙතන ඔයාලට මේ item එකේ price එක කෙලින්ම change කරන්න පුළුවන්. අපි එහෙම option එකක් දීලා තිනවා. මේ විදිහට කෙලින්ම ඕනනම් අඩු කරන්න හෝ වැඩි කරන්න පුළුවන්. අන්න ඒක enable කරගන්න තමයි මෙන්න මේ direct edit item price කියලා option එකක් දීලා තියෙන්නේ. ඒක enable කරගන්න පුළුවන්. මේක එහෙම check කරලා save දෙන්න. එතකොට ඒක මෙතන ඔයාලට edit කරන්න එනවා price එක.
ඒ වගේ මම යාර කිව්වේ free issues orders මෙන්න මෙතන tab එක මේක නැත්තම් ඔයාලට මෙතන enable කරලා save කරගන්න පුළුවන්. එතකොට ඔයාලට මේක enable වෙයි. මෙතනත් මෙන්න මේ checkbooks free issue කියන එක enable වෙයි ඔයාලට. ඒ setting එක enable කරොත්. එතකොට ඔයාලට මේ item එක දැන් free issue කරන කට්ටිය ඉන්නවනේ එයාලට මෙන්න මේ විදිහට check කරලා complete කරන්න පුළුවන් order එක. එතකොට receipt එකේ පෙන්නන්නේ free issue කියලා. ඒ විදිහට තමයි POS screen එකේ දේවල් change කරගන්නේ. මෙතන ඔයාලට interface එකත් ඕන වෙනස් කරගන්න පුළුවන්. මේ interface එක ඕන නැත්නම් සමහර අයට එයාලට කැමති විදිහට screen එක මාරු කරගන්න පුළුවන්. මෙන්න මේවා click කරලා දාලා save දෙන්න. ඊට පස්සේ products alert කියලා තියෙනවා expiry alert කියලා එකක්. ඒ කියන්නේ ඔයාලට සමහර items තියෙනවනේ expire වෙන. එතකොට ඒ expire වෙන්න කලින් ඔයාලට alert එකක් විදිහට ගන්න ඕන නම් මේ products වලට ගිහුවාම මෙන්න මෙතන කොච්චර දවසකට කලින් දෙන්න ඕනද කියලා මෙතන සටහන් කරලා save කරන්න. එතකොට ඔයාලට එතන expire products වල ඒ දවසට කලින් ඔයාලට notification එකක් වගේ පෙන්නයි. මෙන්න මෙතන. මේ තියෙන already expired or expire soon කියලා මෙතන ක්ලික් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මොනවද expire වෙන්න යන්නේ expire වෙලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. හැබැයි එහෙම මේ alert එක එන්න නම් ඔයා අනිවාර්යෙන් item එකේ අපි දැන් add කරන item එක මෙන්න මෙතන expiry date අනිවාර්යෙන් සටහන් කරන්න. එතකොට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ loyalty program සමහර අයට අවශ්‍ය වෙනවා. එතකොට එයාලට මෙතනින් enable කරගන්න පුළුවන් ඒක. enable කරලා මම මේවා වැඩිදුර විස්තර වෙනම වීඩියෝස් වලින් වෙනම කියලා දෙන්නම්. දැන්ට මම මේ නිකන් introduction එකක් විදිහට කියලා දෙන්නේ මේක. මෙතනින් settings ඒවා හදාගන්න පුළුවන්. ඊට පස්සේ language මේවා නම් ඉතින් English සිංහල නේ ගොඩක් අය පාවිච්චි කරන මේක නම් change කරන්න ඔයාලට අවශ්‍ය නැහැ. අපි default ම දීලා තියෙනවා English සිංහල කියලා. currency ඒව නම් මාරු කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ printer එකේ තියෙනවා ඔයාලට මේක මම වෙන වීඩියෝ එකකින් කියන්නම්. දැන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ locations කියලා තියෙනවා ඔයාලට store එකේ sub location මොනවා හරි හදාගන්න ඕන සමහර අය distribution කරනවා. එයාලට lorry වගේ දේවල් තියෙනවා. එතකොට stock transfer කරගන්න අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ දේවල් වල තමයි මේ location කියලා තියෙන්නේ. ඔයාලට මේකෙන් ඒ වගේ දේවල් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ WhatsApp message යන්න හදන්න පුළුවන් ඔයාලට මෙතනින් මේ config වලින්. මේවා මම ඉදිරියට වීඩියෝ ගේන්නම්. දැන්ට මුකුත් මේ WhatsApp වල ඒවා කරන්න යන්න එපා. SMS වලට order එකක් දාද්දී customer ගේ phone එකට SMS එකක් යවන්න වගේ දේවල් කරන්න හැදුවේ ඒකි. ඒවත් මම ඉස්සරහට වීඩියෝස් වලින් ගේන්නම්. ඉතින් මෙතන send SMS කියලා දෙන. එතකොට අදාළ customers ලා ඔක්කොටම ඔයාගේ system එකේ ඉන්න customers ලාට යවන්න පුළුවන් message. එහෙම නැත්නම් group by යවන්න පුළුවන්. එහෙම නැත්නම් අදාළ customer ට විතරක් SMS එකක් යවන්න පුළුවන්. ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. හැබැයි අතන config එකේ SMS හදන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒ වීඩියෝ මම පස්සේ ගෙන්නම් ඔයාලට. email උත් ඒ වගේ තමයි. email මෙතන settings ටික හදා ගන්න ඕනේ. මෙතනත් email send කරන්න පුළුවන් ඔයාලට අතන email config හදාගත්තොත් විතරයි. ඉතින් ඒවා මම පස්සේ ගේන්නම්. ඉතින් ඔයාලට system එකේ users ලා මෙතන මොන තරම් add කරගන්න පුළුවන් ඔයාගේ system එකට log වෙන්න access දෙන්න පුළුවන් වෙන users ලාට. ඉතින් මෙතන add staff member දීලා ඔයාලට add කරගන්න පුළුවන් users ලා. හැබැයි මේ users ලා add කරන්න කලින් ඔයාලා අනිවාර්යයෙන් මෙතන role එකක් create කරගන්න ඕන. ඒ කියන්නේ cashier නම් එහෙම ඕන admin manager වගේ role තියෙනවා. ඉතින් මෙතනින් add new role දීලා ඒ අදාළ role එක create කරලා එයාට දෙන permission ටික අනිවාර්යයෙන් මෙතන select කරන්න මෙන්න මේ විදිහට. ඔයාලට දෙන්න ඕනේ එයා මේ system එකේ කරන දේවල් ටික මෙතන අනිවාර්යයෙන් select කරන්න. select කරලා මුලින් save දෙන්න. මෙන්න මේ save button එක click කරලා save role දීලා ඊට පස්සේ ඔයා මෙන්න මෙතන users ගිහිල්ලා staff member හදන්න. ඊට පස්සේ මෙතන එයාගේ role එක select කරන්න. එච්චරයි තියෙන්නේ. හරි මං
ඉතුරු ෆීචර්ස් මම වෙන වෙනම විස්තර කරන්නම්. ඊට කලින් POS ස්ක්‍රීන් එකක් මම ඔයාලට පෙන්නලා ඉන්නම්. මෙන්න මේ විදිහට තමයි අපේ POS ස්ක්‍රීන් එක තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට item search කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට search කරලා ගන්නත් පුළුවන්. barcode scanner එකේ search කරන්න පුළුවන්. මෙතන click කරලා ඔයා barcode scanner එක scan කරපුවම item එක මෙතන ඔටෝම ඔයාලට cart එකට වැටේ item එක. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් item එකේ නමින් මෙහෙම search කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් scroll කරලා select කරන්න පුළුවන් මෙන්න මේ විදිහට item. එහෙම නැත්නම් මෙතන category අනුව මෙහෙම click කරලා filter කරන්න පුළුවන්. category තිබ්බොත් ඔයා හදලා තිබ්බොත් brand වලින් filter කරලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට ඔයා create කරලා ඉන්නවනම් customer කෙනෙක් මෙතන pin අයියා. එහෙම නැත්නම් එයාගේ නම search කරලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් customer කෙනෙක් create කරන්න පුළුවන් ඒ වෙලෙම මෙන්න මෙතන විස්තර ටික දාපුවම ඔයාලට මෙතන pin අය search කරලා select කරලා ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට. කස්ටමර් කෙනෙක් ඔයාලට ක්‍රියේට් කරන්න අවශ්‍ය නැත්නම් ඒක නිකම්ම තියන්න. එතකොට මේ රෙස්ටොරන්ට් වගේ දේවල් පෙන්වන්න ඔයා අතන enable කරොත් විතරයි ඔයාගේ ස්ටෝර් එකේ. ඔයාලට අවශ්‍ය නැත්නම් ඒවා අයින් කරලා දැම්ම හැකියි. ඊට පස්සේ ඔයාට මෙතන item දැන් quantity එක වැඩි කරගන්න පුළුවන් මේ විදිහට. එහෙම නැත්නම් මෙතන edit කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. අඩු වැඩි කරගන්න පුළුවන් මේ වගේ. item එක මෙතනින් cart එකෙන් අයින් කරන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ අපි දැන් check out tag. මෙතන ඔයාලට discount ඊට කලින් මම කියන්නම් discount මෙතන දැම්ම හැකි මෙතන. ඔයාට මේ item වලට වෙනම discount දැම්ම හැකි අපේ dashboard එකට ගිහිල්ලා වෙනම මෙතනින් දාන්න නැතුව කරන්න ගන්න පුළුවන් වැඩි. ඉතින් tax shipping ඒ වගේ දේවල් තියෙනවා නම් දාන්න දාලා මෙතන complete order දෙන්න. ඊට පස්සේ මෙතන customer දෙන amount එක දාන්න ඕනේ. මෙන්න මේ විදිහට. එතකොට ඔයාට ඉතිරි එයාට දෙන්න ඕන මුදල මෙන්න මේ විදිහට පෙන්නයි. එහෙම නැත්නම් මෙතනින්ම ඔයාගේ password select කරන්න පුළුවන්. එයා දෙන මුදල එහෙම click කරලා ඊට පස්සේ confirm payment දෙන්න. මෙන්න මේ විදිහට. එතකොට ඔයාට receipt එක print වෙනවා බලා ගන්න පුළුවන්.